welcome to my YouTube channel. අපි තේවල සූ එක බලන්න ගිහලා ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මම මගේ ෆස්ට් vlog එක හැටියට දාන්න හිතාගෙන ඉන්නේ. අපි ඒකේ මේ ගහලා තියෙනවා එකේ ඉඳන් අංක ඒ පිළිවෙලට ගියාම අපිට ලස්සනට ඔක්කොම තැන් වලට යන්න පුළුවන්. අපි එකේ ඉඳන් පටන් ගත්තා. අපි මාළු බලන්න ගියා. මේ ඉස්සෙල්ලාම ගියේ මාළු බලන්න. මාළු ටික බලාගෙන ආවා. ලස්සන මාළු එක වර්ගේ මාළුවෝ හිටියා. ඇත්තටම ඊට පස්සේ මෙන්න මෙහෙම යාළුවෙකුත් අපිට හම්බ වුණා. සත්තු නම් ගොඩක් හිටියා. හැබැයි කලින් තරම් නැහැ කියලා මට හිතුණා. බලන්නකෝ එයාගේ ලස්සන. ඇත්තටම එදා නම් හරි ෂෝක් අපේ නංගිගේ බබත් එක්ක. එයාට තමයි අපි පෙන්නන්න එකන් ගියේ. එයාට තාම චූටිනේ. එයාගේ ෆස්ට් ටයිම් එක. එයා ඇත්තටම සත්තු බැලුවා. එයාට මාර හැපි මෙයාලව දකිද්දි. ලස්සන කුරුල්ලෝ ටිකක් හිටියා. ඊට පස්සේ මං නම් ආසාවෙම බලපු එක මෙයාලව බලන එක තමයි. එයාලා ෂෝක් අනේ අර හෙට යනවා මෙහෙට යනවා නිකන් ඩියුටි මාරු වෙනවා වගේ. එක්කෙනෙක් එක පැත්තෙන් යනවා අනිත් එක්කෙනා අනිත් පැත්තෙන් යනවා. ඒක මාරු. අපි මෙතන ගොඩක් වෙලා හිටියා. ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. මෙන්න මෙයානේ හරි කියුට්. බලන්නකෝ එයාගේ ලස්සන. එයා පුරුදු වෙලාද මන්දා. මෙන්න මෙයා නම් බලන්න ගියා අපි. එයාට නම් ඉච්චර කැමති නෑ. අනේ මෙයාට නම් අපි කියපු වෙලාවෙ ඉඳන් මෙයාගේ වැඩි නටන එක. ෂෝක් අනේ. මම ගොඩක් කළා මෙයා දිහාත් බලන් හිටියා. බලන්නකෝ එයාගේ තියෙන දාංගලේ. පැද්දි අපිට වැඩ පෙන්නන තාලේ බලන්නකෝ. වාව් මම නම් හරි ආසාවෙන් එයාව බැලුවා. බලන්නකෝ පැද්දි. එයාලා ඉතින් අතල්ලක ඉන්නව නේද? අනේ මෙයා බලන්නකෝ. එයා මාරම ලස්සනයි. මං එයා ළඟත් ගොඩක් වෙලා හිටියා. ඊට පස්සේ අපි ගියා උරගීම් බලන්න. එයා රතු පාට හරියට මතක නෑ මට කවුද කියලා. ඊට පස්සේ ඇත්තටම සත්තු ගොඩක් දැන් අඩුයි ඇත්තටම. ඊට පස්සේ අපි පලාපොළොංග බැලුවා. ඊට පස්සේ මෙන්න මෙතන පලාපොළොංග හිටියා. ඊට පස්සේ අපි දැක්කා ඉබ්බෝ ගොඩාක් හිටියා. එක විදිහේ ඉබ්බෝ. ඇත්තටම හරිම ලස්සනයි එයාලා. මේ දික්ක සර්පෙක් ඇනකොන්ඩෙක් වගේ. එතන නම් හරියට පේන්නේ නැද්ද මන්ද කවුද කියලා. එයාලා හැංගිලා වගේ අනේ ඉන්නේ සමහරක් අය හොයාගන්නත් අමාරුයි. බලන්නකො මේ සර්පයාගේ දිග. ඔන්න බලන්න. දැක්කද? ඒ ෆොන්ට් එකේ ෆුල් ඉන්නවා. ඔයාලා කියන්න බලන්න කවදද ලාස්ට් ටයිම් සූ එක බලන්න ගියේ? චූටි කාලේ ගියාම ඔයාලට ආව ෆීලින් එක කොහොමද? ඇත්තටම චූටි ළමයි නම් ගොඩක් එක්සයිට් වෙලා හිටියේ කියලා මට තේරුණා. එයාලා කෑ ගහනවා මෙයාලා එක්කම. අපි කය බබත් කෑ ගැහුවා. මේ එක වර්ගේ සර්පයෝ ගොඩාක් හිටියා. එක තැනකට වෙලා ඉන්නවා. වෙලාවට ළඟටම ඉන්නවා. අපි දන්නෙත් නෑ. ග්ලාස් එකක් තියෙන ඉඳන් හොඳයි. ඔයාලා ගින් දැක්කයින් ඔයාලා ආසමුනේ කාටද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මගේ ෆස්ට් vlog එක. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා මට sub එකක් දෙන්න.
කියලා අතරින් ඉල්ලනවා. එදා දවසේ නම් හරි ආසාවෙන් ගෙවුනා, ලස්සනට ගෙවුනා. පිට්සාත් ගොඩක් බැලුවා. බලලා ඉවර වෙලා මම හිතන්නේ මෙතනත් හිටියා. ගොඩක් අය සමහරක් අය නම් හොයාගන්නත් අපහසුයි. මම මෙතන මේ අයින් ඉන්න පේනවද? මේ මෙයාව මම දැක්කෙත් පස්සේ ළඟටම ගියාට පස්සේ තමයි මම මෙයාව දැක්කේ. මේ ඊට පස්සේ අර එහා පැත්තේ තියෙන ගහක් එන්නේ ගහ ළඟ ඉන්න වලට පේන. මේක හොය සමහරක් අය හොයනවා කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. පස්සේ හොයා ගන්නකො හරි ඉතින්. තැන් වල ඉන්නවා. මේ මෙතන අයිනෙත් ඉන්නවා. ඊට පස්සේ බලමුකෝ. මම දැක්කද මෙයා වගේ ලස්සන ශිවන්‍ය වගේ කියලා මට හිතුණා. ලොකු. ඇත්තටම ශිවන්‍ය වගේ නේද? අනේ පව් අනේ වෙලාවකට පව් කියලා හිතෙනවා. නිදහසින් ඕනේ සත්තුනේ. ඊට පස්සේ අපි ඉන්නලා මොනරෙක් සුදු මොනරෙක් නටනවා. බලන්නකෝ. සුදු මොනරෙක්. හරි ඔහොම තමයි ඉතින් අපේ එදා දවස් ඉවර වුණේ. ඉතින් කමෙන්ට් කරගෙන යන්න මගේ ෆ්ලස් vlog එක කොහොමද කියලා. බයි බයි.